ජේසුබීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අප්‍රේල් මාසේ 7 වෙනිදා අඟහරුවාදා දවස ස්වාමීන් වහන්සේ දිනෙන් දින උත්ථානෙන් පස්සේ අපේ මේ ආත්මික ගමන නඩත්තු කරගෙන යන්නට තමයි මේ දේ වචන දෙන්නේ. අපේ ආත්මික නඩත්තුව කාලයකට සීමා වෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි. චතාරිකේ පාස්කුව එතනින් ඉවර නැහැ. මේ මහා ශක්තිය අරගෙන අපි ඉදිරියට දුහන්න තමයි තියෙන්නේ. ඒ නිසා අපේ ආත්මික නඩත්තුව දෛනිකව සිද්ධ විය යුතු දෙයක් බවයි දේ වචන තුළ අපිට කතා කරන්නේ. නිසා දවසේත් හරි අපූර්ව සිද්ධියක් වෙන පළවෙනි කියවීම තුළ ඒ තමයි පෙන්තකෝස්ස මංගල්‍යයෙන් පස්සේ ශුද්ධහපන් වහන්සේගේ බලයෙන් සන්නද්ධ වෙන පේදුරු ඇතුළු කට්ටිය ඒ කතා කරන අත්දැකීම. පේදුරුමාගේ පළමු දේශනාවෙන් පස්සේ වෙච්ච සිද්ධිය තමයි අද දවසේ කියන්නේ. ඔන්න අහනවා පේදුරුමාගේ දේශනාව පස්සේ අපි මොනවාද කරන්න ඕනේ කියලා. ඔන්න පේදුරු කියන උත්තරේ බලන්න. එබැවින් ඔබ කුරුස යන ගැසුමේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ස්වාමින් බවටත් ක්‍රිස්තුන් බවටත් පත් කර වදාළ බව මුළු ඊශ්‍රායල් ජනතාව සහතික ලෙස දැනගනිත්වා. ඔව් ඒ ආසා සන්තාපිත සිත් ඇතිව සහෝදරවරුනි, අප කුමක් කළ යුතුදයි පේදුරුගෙන් ද අනෙක් පේරිතයන්ගෙන්ද විචාලහ. පේදුරුතුමා පිළිතුරු දෙමින් ඔබ සියලු දෙනාම පසුතැවි සිත් හරවාගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්න හොය. මන්ද ඒ පොරොන්දුව ඔබටත් ඔබගේ දරුවන්ටත් දුර බැහැර වෙසෙන අන් අයටත් සැබවින්ම අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ සියල්ලන්ට යයි කීය. ප්‍රේමවන්තයනි, බණ්ඩේ උත්තරේ අපිටත් කතා කරනවා. ශුද්ධාත්ම දීමනා ලබන්න නම් ප්‍රේමවන්තය අපි මේ පව්කමාව ලබා ගන්නට ඕන, මනස්ථාපනය වෙන්න ඕන කියලායි කියන්නේ. ඒක තවදුරටත් කියන ඔහු තවත් බොහෝ වචනවල උදාක්ම ආයදෙමින් මේ කුහක පරම්පරාවෙන් ගැලවෙන්න උන්ට අනුශාසනා කළේය. එවිට ඔහුගේ වචනේ පිළිගත් අය බෞතිස්ම ස්නාපන කරනු ලැබුව. ඒ දවසේදී 3000ක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලදහ. ප්‍රේමවන්ත එක දේශනාවයි 3000ක් දෙස්වාංශයේ වෙතට හැරෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ තමයි ශුද්ධහපන් වහන්සේගේ ආනුභාවයෙන් දේශනා කරද්දී ලැබෙන ප්‍රතිඵල. ඉතින් අත්දැකීමට යන්නේ යාඥාව තුළ පමණයි. යාඥා කරන ගැඹුරු ආත්මික අත්දැකීමට යන අය තුළින් ශුද්ධහපන් වහන්සේ කතා කරනවා. ඒක එදා වගේ අදත් සිද්ධ වෙනවා. ඒ තුළ තමයි මිනිසුන්ගේ සිත හැරෙන්නේ ප්‍රේමවන්තේනි. ඒ නිසා අපි අත්දැකීමට ස්වාමීන් වහන්සේ වෙත යන්න ඕන කියලා තමයි අපිට ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ. ඒ වගේ අද සුදුසු විශේෂයක් හරි අපූර්ව දෙයක්. ඒ තමයි මග්දලායි මරියා සොහොන්ගේ ළඟ පිටත හඬමින් ඉති හඬමින්. මන අඬන තැන ජේසු ඉන්නවා, අඬන තැන. එවිට ජේසුස් වහන්සේ සිරුර තබා තිබූ ස්ථානයේ සුදු වස්ත්‍ර හැඳගත් දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස තැබූ තැනද තව කෙනෙක් පාද ළඟද හිඳින දුටුමාය. එකලහු ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැයි ඇගෙන ඇසුව. ඔවුන් මාගේ ස්වාමීන් වහන්සේ ගෙන ගොස් කොතැනක තැන්පත් කර ඇද්දැයි මා නොදන්නා නිසායයි ඈ පිළිතුරු දුන්නාය. මෙසේ කියද්දී ආපසු හැරෙද්දී ජේසුස් වහන්සේ සිටින බව දුටුවාය. ඒ ජේසුස් වහන්සේ බව නොදන්නීය. ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද, ඔබ කවර විශ්වන්නේද? ජේසුස් වහන්සේ ඇගෙන ඇසූසේක. ප්‍රේමවන්තනි බලන්න, හඳුන ගන්න බැරුව යනවා. ජේසුස් වහන්සේ කියනවා මරියා කියා ඇමතුසේක. ඈද හැරි රබ්බෝනියයි හේබ්‍රු භාෂෙන් උන්වහන්සේ පිළිවදන් දුන්නාය. ඒ අර්ථය ගුරු දේවනේ යනුයි. ප්‍රේමවන්තේනි, ඒ හඬද්දී උන්වහන්සේ ඇයට ප්‍රකාශ වෙනවා. අපි අපේ අත්දැකීම කොහොමද? අපි බණ්ඩ ඒ මග්දලා මරියාට තිබිච්ච උවමනාව ජේසුස් වහන්සේ අරගෙන උයන් ගෝවා කියලා මම අරගෙන යනවා කොහෙද තැන්පත් කරේ කියලා. ඒ තමයි ආදරේ ප්‍රේමවන්තේනි. ඒ ගොඩාක් පව් කරපු කෙනෙක්. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ ගොඩාක් ආදරය කරා. ඒ නිසා ඒ ආදරයට ජේසුස් වහන්සේ වටිනාකමක් දුන්නා. ඒ නිසා අපි වුණත් සමහරලාට පව් කරපුව අයින් වෙනවා. අපි පව්කාරෝ, අපි ජේසුස් පිළිගන්නේ නැහැ, ගණන් ගන්න නැහැ ප්‍රේමවන්තේනි.
අපි මනස්සාපන වෙලා පසුතැවිලා ස්වාමීන් වහන්සේ පසුපස එද්දී උන්වහන්සේ කවදාකවත් අහකට දාන්නේ නැහැ. අපි අපේ පෙර වැරදි කල්පනා කරලා ඒකට හැටියට නෙමෙයි සලකන්නේ. උන්වහන්සේ අපිට මේ මොහොතේ ඉන්න අත්දැකීමට ආදරය කරනවා. ඒ නිසා තමයි මග්දලා මරියට ප්‍රකාශ වුණේ. ද ප්‍රේමවන්තේනි අපි ඉන්න අත්දැකීම කුමක් වුණත් ස්වාමීන් වහන්සේ අසීමිත ආදරය අත්දකින්නට ඕනමයි. ඒ නිසා අපි මනස්සාපනේ පසුතැවීමේ ජීවිතයක් තුළ උන්වහන්සේ වචනේ අදහගෙන ජීවත් වෙන්නට ඕන. උන්වහන්සේ පාමුල ඉන්නට ඕන ප්‍රේමවන්තයන් හැම මොහොතක් තුළදීම. ඒකට අපිට ලෙහෙසි නැහැ. යක්ෂයා ලෝකයා මාංශයාගේ පරීක්ෂාවලට අපි අහු වෙනවා. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි ගැඹුරු ආඥාවේ ජීවිතයක් තුළ සුද්ධාත්ම මෙහෙවීමට නතු වෙලා ජීවත් වෙන්නට ඕනේ. ඉතින් සුද්ධාත්ම බලයේ ශක්තිය ඉලලහක් කියලා ස්වර්ගීය දේවතාත්තට මුළු හදවතින්ම කණ්ඩලව් කරලා යාඥා කරමු. ජේසු පිහිටයි